හැලෝ යාළුවනේ අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් උනන්දු වෙන මාතෘකාවක් ගැන. අපි හැමෝම කැමති පිරිසිදු, නිරෝගී, දීප්තිමත් සමක් තියාගන්න. හැබැයි අද සමාජ මාධ්‍යවල දවස් 3න් සිදු වෙන්නේ එක් රැයකින් වෙනස් වෙන්න වගේ දේවල් ගොඩක් පේනවා. ඇත්තටම එහෙම මැජික් ක්‍රමයක් නැහැ. සමේ ස්වභාවික වර්ණය බොහෝ දුරට ජාන සහ ශරීරයේ ස්වභාවික ලක්ෂණ මත තීරණය වෙනවා. ඒත් අපේ සම නිරෝගීව පිරිසිදුව සහ දීප්තිමත්ව තියාගන්න අපිට කරන්න පුළුවන් හොඳ පුරුදු ගොඩක් තියෙනවා. අද ඒ හැමදේම එකින් එක බලමු. සම අඳුරු වන්නේ ඇයි? මුලින්ම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි සම අඳුරු වෙන්නේ හැම වෙලාවෙම අපිරිසිදු නිසා නෙමෙයි. අපේ සමේ මෙලනින් කියන වර්ණකයක් තියෙනවා. අව්වේ UV කිරණ වැඩිපුර ලැබුණාම ශරීරයේ මෙලනින් වැඩියෙන් හදනවා. ඒක සම ආරක්ෂා කරන්න කරන ස්වභාවික ක්‍රියාවලියක්. ඒ නිසා අව්වේ වැඩිපුර ඉන්න අයගේ සම ටික අඳුරු පේන එක සාමාන්‍ය දෙයක්. ඒක ලෙඩක් නෙමෙයි. ඒත් අව්වෙන් සම ආරක්ෂා කරන පුරුදු තිබුණොත් සමේ දීප්තිය පවත්වා ගන්න උදව් වෙනවා. දෙවනි ක්‍රමය වතුර. සමේ හොඳම යාළුවා වතුර. ගොඩක් අය එක්ස්පෙන්සිව් ක්‍රීම්ස් ගානවා. හැබැයි දවසකට ප්‍රමාණවත් වතුර බොන එක අමතක කරනවා. අපේ සමට තෙතමනය අවශ්‍යයි. වතුර ප්‍රමාණවත් නැති වුණොත් සම වියලි, තෙහෙටු සහ අලස පෙනුමක් ගන්න පුළුවන්. ඒ නිසා දවස පුරා නිතර වතුර බොන පුරුද්දක් ඇති කරගන්න. තුන්වෙනි ක්‍රමේ සන්ස්ක්‍රීම් අනිවාර්ය පුරුද්දා. ගොඩක් අය සන්ස්ක්‍රීම් ගන්නේ මුහුදු වෙරළට යන දවසට විතරයි. ඒත් ඇත්තටම එළියට යන හැම දවසකම UV කිරණ සමට බලපාන්න පුළුවන්. එනිසා SPF 30 හෝ ඊට වැඩි සන්ස්ක්‍රීම් එකක් භාවිතා කරන එක සමේ සෞඛ්‍යයට වැදගත්. මේක සමේ ස්වභාවික වර්ණය වෙනස් කරන දෙයක් නෙමෙයි. ඒත් අවුවෙන් හානිවන අවස්ථා අඩු කරගන්න උපකාරී වෙනවා. හතරවෙනි ක්‍රමේ ආහාර සමට බලපානවා. ලස්සන සමක් ලබා ගන්න ක්‍රීම් විතරක් ප්‍රමාණවත් නැහැ. අපි කන ආහාරත් ඉතා වැදගත්. විටමින් C සහිත දොඩම්, නාරං, ගස්ලබු වගේ පළතුරුත් එළවලුත් සමේ සෞඛ්‍යයට උපකාරී වෙනවා. ඊට අමතරව හොඳ ප්‍රෝටීන් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වාගෙන යන එකත් වැදගත්. හරි යාළුවනේ දැන් බලමු ගෙදරදීම කරන්න පුළුවන් ස්වභාවික සත්කාර කිහිපයක් ගැන. මුලින්ම මතක තියාගන්න මේ සත්කාර සමේ ස්වභාවික වර්ණය වෙනස් කරන මැජික් ක්‍රම නෙමෙයි. හැබැයි සම පිරිසිදුව තෙතමනේ සහ සුව පහසු ලෙස තබා ගන්න සමහර අයට උපකාරී වෙන්න පුළුවන්. පළමු ක්‍රමය කෝමාරිකා. අපේ ගෙවල් වල බොහෝ විට තියෙන කෝමාරිකා ශාකය සමට ගුණදායක කියලා බොහෝ කාලෙක ඉඳලා භාවිතා වෙනවා. නැම් කෝමාරිකා ජෙල් ටිකක් අරගෙන මුහුණට හෝ අවුවට නිරාවරණය වූ සමට ගාලා විනාඩි 15ක් විතර තියන්න. ඊට පස්සේ සාමාන්‍ය වතුරෙන් සෝදන්න. කෝමාරිකා සමට තෙතමනය ලබා දෙන්න අවුවෙන් ඇතිවුණ සුළු අපහසුතා අඩු කරගන්නත් උපකාරී වෙන්න පුළුවන්. දෙවනි ක්‍රමය මීපැණි. මීපැණි ස්වභාවික තෙතමනකාරකයක් ලෙස සැලකෙනවා. පිරිසිදු මීපැණි ටිකක් මුහුණට ගාලා විනාඩි 10ක් 15ක් තියලා සෝදන්න. විශේෂයෙන් වියලි සමක් තියෙන අයට මෙය ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හැබැයි මුහුණට ගාන්න කලින් සමේ පොඩි තැනක පරීක්ෂා කරලා බලන්න. තුන්වෙනි ක්‍රමය ඕට්ස් සහ යෝගට්. ඔයාගේ සම ටිකක් රළු නම් ඕට්ස් කුඩු ටිකක් සාමාන්‍ය යෝගට් එක්ක මිශ්‍ර කරලා මුදු ලෙස ගන්න. විනාඩි 10ක් විතර තියලා සෝදන්න. ඒක සම මුදු කරගන්න උදව් වෙන්න පුළුවන්. හතරවෙනි ක්‍රමය පිපිඤ්ඤා. අපි කවුරුත් දන්නවා පිපිඤ්ඤා කියන්නේ සිසිල් ගතියක් තියෙන එළවලුක් කියලා.
සිහින්න කපපු පෙති කිහිපයක් මුහුණ මත විනාඩි 15ක් විතර තියන්න. විශේෂයෙන් අවුව ඉඳලා ආවට පස්සේ මේක ප්‍රබෝධමත් හැඟීමක් දෙන්න පුළුවන්. දැන් මම කියන්න යන දේ ගොඩක් වැදගත්. අන්තර්ජාලයේ ලෙමන් යුෂ, බේකින් සෝඩා මුහුණට ගාන්න කියන විවිධ වීඩියෝ ගොඩක් තියෙනවා. මේ වගේ දේවල් හැමෝටම ආරක්ෂිත නෑ. ලෙමන් යුෂ ගාලා රතු වෙන්න හෝ අවුවට සංවේදී වෙන්න හේතු වෙන්න පුළුවන්. බේකින් සෝඩා සමේ ස්වභාවික ආරක්ෂිත ස්තරයට හානි කරන්න පුළුවන්. ඒ නිසා අන්තර්ජාලයේ හැම උපදෙසක්ම විශ්වාස කරන්න කලින් හොඳට හිතලා බලන්න. සත්කාර ගැන. හැබැයි ගොඩක් අය අමතක කරන තවත් වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. පළවෙනි දේ හොඳ නිින්දක් ලබා ගන්න. දවසකට පැය 7-9ක් නිදා ගන්න උත්සාහ කරන්න. අපි නිදාගෙන ඉන්න වෙලාවේ ශරීරයේ සහ සම තමන්වම අලුත් වැඩියා කරගන්නවා. නිින්ද අඩු වුණොත් ඇස් යට කළු වීම, සම තෙහෙට්ටු පෙනීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. දෙවනි දේ ව්‍යායාම කරන්න. හැමදාම විනාඩි 20ක් 30ක් ඇවිදීම හෝ සැහැල්ලු ව්‍යායාමයක් කරන්න. ව්‍යායාම නිසා රුධිර සංසරණය හොඳ වෙනවා. ඒක සමේ සෞඛ්‍යයටත් හොඳ බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි දේ මානසික ආතතිය පාලනය කරන්න. ස්ට්‍රෙස් වැඩි වුණාම සමේ ගැටලු ඇතිවන අයත් ඉන්නවා. ඒ නිසා භාවනා කිරීම, පොත් කියවීම, සංගීතය අහන එක වගේ Tamanට සැනසීමක් දැනෙන දේකට දවසින් ටික වේලාවක් වෙන් කරන්න. හතරවෙනි දේ දුම්පානය වළකින්න. දුම්පානය සමේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරනවා. ඒ නිසා එයින් වළකින එක සමට වගේම මුළු ශරීරයටම හොඳයි. පස්වෙනි දේ තමන්ගේ සමට ගැලපෙන නිෂ්පාදන තෝරගන්න. අනිත් කෙනෙකුට ගැලපෙන ක්‍රීම් එක ඔයාටත් ගැලපේවි කියලා හිතන්න එපා. තමන්ගේ සම වියලිද තෙල් සහිතද මිශ්‍රද කියලා දැනගෙන ඒකට ගැලපෙන නිෂ්පාදන භාවිතා කරන්න. වැදගත් මතක තබා ගන්න. යාළුවනි, අපේ වැදගත්ම මතක් කිරීම. යාළුවනේ, අපේ සමේ ස්වභාවික වර්ණය ජාන මත තීරණය වෙනවා. ඒ නිසා දවස් 3න් දවස් 7න් ස්ථීරවම සම සුදු කරන මැජික් ක්‍රම කියලා විශ්වාස කරන්න එපා. ඒ වගේම ප්‍රකාශ කරන ක්‍රීම් හෝ නිෂ්පාදන භාවිතා කරන්න කලින් හොඳින් හොයලා බලන්න. සමහර නිෂ්පාදන වල අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්න පුළුවන්. අවසාන පණිවිඩය. අද වීඩියෝ එකෙන් මතක තියාගන්න වැදගත්ම දේ මේකයි. ලස්සන කියන්නේ සමේ පාට විතරක් නෙමෙයි. නිරෝගී, පිරිසිදු, හොඳින් රැකබලාගත් සමක් තියෙන එක තමයි ඇත්තටම වැදගත්. ඔයාගේ ස්වභාවික පෙනුම ගැන විශ්වාසයක් තියාගෙන නිරෝගී පුරුදු අනුගමනය කරන්න. ඉතින් යාළුවනේ, අද වීඩියෝ එකෙන් ඔයාට අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ සෞඛ්‍ය, රූපලාභයන් සහ ජීවිතයට ප්‍රයෝජනවත් වීඩියෝ තවත් බලන්න කැමති නම් channel එක subscribe කරන්න. ඒ වගේම ඔයා සම රැක ගන්න කරන හොඳ පුරුදු තියෙනවා නම් comment එකකින් අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඔයාලගේ අදහස් තමයි ඊළඟ වීඩියෝ එකේ තියලා තවත් හොඳට කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අදට මම සමුගන්නවා. පරිස්සමෙන් ඉන්න. නිරෝගීව ඉන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.